සසුන් කෙත පුවත් ගවේෂණය. කිතුනුවන් හැටියට මම විශ්වාස කරනවා ඔබ අහලා ඇති මේ ඇන්ටිසෙමිටිසම් කියන කාරණාව සම්බන්ධයෙන්. මම විශ්වාස කරනවා කිතුනුව හැටියට අපි මේක දැනුවත්ව සිටිය යුතු කාරණාවක් කියලා. ඔබ නොදන්න කෙනෙක් නම් ඔබේ මතක් කිරීම පිණිස කිටි විස්තරයක් කරනවා නම් ඇන්ටිසෙමිටිසම් කියන්නේ යුදෙව් විරෝධවාදයට ලෝක ඉතිහාසයේ පුරාම අපි දැකලා තිබෙනවා යුදෙව් විරෝධවාදය කියන එක යුදෙව්වරන්ට එරෙහි මතවාද ආකල්ප පමණක් නොවේ ලෝකයේ විවිධ වකවානු වල ඒක මතවාද ආකල්ප වලින් ඔබට ගිහිල්ලා විවිධ මුහුණුවරින් යුදෙව්වන්ට විරුද්ධව ඉස්මතු වූ අවස්ථාවන් ඕනතරම් ඉතිහාසයේ පුරාම තිබෙනවා මේ වන විට යුදෙව් විරෝධවාදය කියන එක ලෝක ඉතිහාසයේ කවරම දාකටවත් වඩා එහි සියලුම රතු සීමාවන් පවා ඉක්මවා යමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සභාව ගැන අවදියෙන් ඉන්න කෙනෙක් දන්නවා එක්තරා පරීක්ෂාවක් තිබෙනවා ලෝකයට සාපේක්ෂව යම්කිසි විදිහේ විකල්පයක් නිතරම සභාවෙත් ඇති වෙනවා. උදාහරණයක් හැටියට සංගීතය වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්, දේශපාලන මතවාද වෙන්න පුළුවන්, විලාසිතාවන් වෙන්න පුළුවන්. විවිධ සමාජ හා සංස්කෘතික පෙරලීම් නැගිටීම් වැටීම් මේවා සභාවටත් ඒ විදිහටම බලපානවා. මම මේක ආරම්භයේදීම පරීක්ෂාවක් කියලා කිව්වත් ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් යක්ෂයා විසින් කරන දෙයක් වුණත් සමහර කිතුණු නායකයෝ ඉන්නවා ඒක යක්ෂයා කරන්න ඉස්සෙල්ලා ඒ අයම සභාවේ මේ තත්ත්වය ඇතිකරන්න කටයුතු කරනවා. চিරාත් කාලයක් ඉඳලම අපි දන්නවා නමස්කාරය කියන එක සංගීතය හා සම්බන්ධයි. දැන් සංගීතය කියන්නේ විශ්වීය දෙයක්. ඒක සභාවේ ඇතුළේ ඉන්න කෙනාටත් සභාවෙන් පිටේ ඉන්න කෙනාටත් එකයි. සභාව ඇතුලේ අපි මේක විශේෂයෙන්ම පාවිච්චි කළේ නමස්කාරය සඳහා මෙවලමක් හැටියටයි, උපකාරයක් ආධාරකයක් හැටියටයි. තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මේ දියුණු වෙච්ච තාක්ෂණීය සංගීතයත් සභාවට ක්‍රමක්‍රමයෙන් ඇතුළු වෙන්න පටන් ගත්තා. අපි දන්නවා මේ තරුණ තරුණියෝ කියන්නේ බොහොම සංගීතයට ලැබි කට්ටියක්, සංගීතයට ප්‍රිය කරන කණ්ඩායමක්. ඉවැන්ජලිකල් සභාවන් ඇති වෙනවත් එක්කම මේ තරුණයන්ව දිනා ගැනීමට තියෙන උවමනාව නිසා කියලා සංගීතය කියන එක දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේදී භාවිතා කරන මෙවලමක් විතරක් නොවේ සුභාරංචිය සඳහා භාවිතා කරන ප්‍රබල ආයුධයක් විදිහටත් සභාවේ යම් පරිවර්තනයක් සිදු වෙන්න පටන් ගත්තා. මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ. අද වෙනකොට ඔබ දන්නවා නමස්කාරයේ වැදගත්ම වෙන්නේ නමස්කාරයේද සංගීතයේද කියන තරමටම සංගීතය නමස්කාරයත් අභිබවා ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඉතින් මේකේ විවිධ මට්ටම් තියෙනවා. ඇත්ත වශයෙන්ම සමහර දේවල් පිස්සු විකාර මට්ටමට ඇවිල්ලා තියෙනවා. මයිකල් ජැක්සන්ගේ සංගීත සංදර්ශනයක් මට්ටමටම සමහර සභාවන් වල නමස්කාර සහ ඒ වේදිකාවන් පරිවර්තනය වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. දැන් මේ වීඩියෝවෙන් මට උවමනා කරන්නේ ඔබට සංගීතය ගැන කතා කරන්න නොවේ. නිතරම ලෝකයේ තිබෙන කාරණාවන් ඊටාම සූක්ෂම ලෙස සභාවට ඇතුළු වීමේ අවදානම එහි සඳහා තියෙන ඉඩකඩ සහ හැකියාව මූලික වශයෙන් ඔබ සමග සාකච්ඡා කරන්නයි. සංගීතය වගේ බොහොම සුමට සිව්මැලි කාරණාවන් විතරක් නොවේ මීට වඩා බොහොම දරුණු කාරණාවලුත් මේ විදිහට ඊටාම සූක්ෂම ලෙස අද වෙනකොට සභාවට රිංගන්න පටන් අරගෙන තිබෙනවා. පුංචි උදාහරණයක් කියනවා නම් අද වෙනකොට විවාහය පිළිබඳ තිබෙන සංකල්ප මේ වෙන විට විවාහ සංකල්ප ගණනාවක්ම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ලිවිං ටුගෙදර් කියන එක යම්කිසි ජනප්‍රිය සංකල්පයක් යුරෝපයේ මෙතනදි වෙන්නේ විවාහ වෙන්නේ නැහැ දෙදෙනෙක් එකතු වෙලා පෞල් ජීවිතයක් ගත කරනවා ළමයි පවා හදනවා නමුත් ඕන් නිත්‍යානුකූල කිසිම කිවිසුමකට අත්සන් කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි මේකේ තව කෙලවරට එනකොට සමලිංගික විවාහයන් කියන එක අපි කියනවා LGBTQ කියලා. මේක සමලිංගික කියනවට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. පිරිමි ගැහැණු ඒ වගේම උපතින්ම ඔබට ලැබෙන ගැහැණු හෝ පිරිමි බව වෙනස් කර ගැනීම මෙවැනි කරුණු ගණනාවක් තියෙනවා. ගොඩක් ඈතට ගැඹුරට විහිදෙන මාතෘකාවක් මේක. අද වෙනකොට සභාවේ දොරටු ඒවටත් ඇරිලා තියෙනවා. ඊටාම සූක්ෂම ලෙස ඒවා සභාවටත් ඇතුළු වෙමින් තිබෙනවා. ඒවා ඉන්නේ ඊටාම හොඳ විදිහටයි නරක විදිහට නෙමෙයි. උදාහරණයක් හැටියට කියනවා නම් දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. ඒ නිසා සමලිංගිකයින්ටත් දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. එහෙම තමයි හොඳ පසුබිමක් තමයි මුලින්ම හදන්නේ. හැබැයි ඒකේ කෙලවර වෙන්නේ අද වෙනකොට සභාවේ ඒවා නිකන් සාමාන්‍ය දේවල් බලවට පිළිගන්නවා විතරක් නෙවෙයි. සභාවේ නීති ඇතුළට ඒවා ඇතුළු කරගන්න තත්වයටත් සමහර සභා සංවිධාන නිකායවල ලෝකයේ එහෙම වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් මම මේ වීඩියෝෙන් කතා කරන්න හදන්නේ ඒ ගැනත් නොවේ. මම ඇත්තටම කතා කරන්න හදන්නේ ඇන්ටිසෙමිටිසම් ගැනයි. මේක සභාව තුල තියෙන්න ඕන දෙයක් නොවේ කියන එක ඔබට මූලික අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් අවාසනාවන්ත ලෙස අද වෙනකොට අපිට පේන්න තියෙනවා සමහර සභාවන් ඒ වගේම අවබෝධයක් නැති සමහර කිතුණුවන් විතරක් නොවේ සමහර කිතුණු නායකයින් පවා අද මේ ඇන්ටිසෙමිටිසම් කියන එහෙම නැත්නම් යුදෙව් විරෝධවාදයට යුදෙව්වරුන්ට විරුද්ධ සංකල්පවලට මතවාදවලට ඇවිල්ලා තිබෙනවා කියන
එක අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා ඊටාම කෙටියෙන් මේ වීඩියෝවෙන් මම කැමතියි ඔබ සමග සාකච්ඡා කරන්න සභාවේ කිතුණුවන්ට යුදෙව්වන් පිළිබඳව තියෙන්න ඕනි මොන වගේ ආකල්පයක්ද කියන එක සම්බන්ධයෙන්. මෙතනදී අපි විසින් පරිස්සමෙන් තෝර බේර ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා යුදෙව්වන්. දෙක තමයි වර්තමාන ඊශ්‍රායලය. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ ආණ්ඩුව එහෙම නැත්නම් ඊශ්‍රායලයේ දේශපාලනය. ඒ වගේම තමයි මේ වන විට ඊශ්‍රායලය තුල තිබෙන යුදෙව් සමාජ සංස්කෘතික ගතිකත්වයන්. ඒ වගේම මේක කෙලවරට යනකොට යුදෙව් ආගම, යුදෙව් ඇදහිල්ල හා විශ්වාසය කියන එක ගැනත් අපි මතක් කරගන්න, පැහැදිලි කරගන්න, තේරුම් බේරුම් කරගන්න අවශ්‍යයි. මේකට ප්‍රධානතම හේතුව තමයි සමහරු කැමති නැහැ මේ අවස්ථාව වන විට ඊශ්‍රායලය විසින් ලෝක භූදේශපාලනය තුල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන්. ඒ ගැන මගේ මතය සහ දීර්ඝ විස්තර මම මේ වීඩියෝවේ කතා කරන්නේ නැහැ. මේ වීඩියෝවේ මගේ අරමුණ වෙන එකක් නිසා ඕනෑම කිතුණුවෙකුට බයිබලයේ යුදෙව්වන් පිළිබඳව අපිට දීලා තියෙන සාමාන්‍ය උපදේශ අවබෝධ කර ගැනීම සඳහා කාටවත් මහා ලොකු බයිබල් දැනුමක් වෙන්න ඕනි නැහැ. කවුරු හරි ඔය කියන ගුරුවරු විශාරදයෝ අපිට උගන්වනකම් ඉන්න ඕනෙත් නැහැ. බයිබලයේ සාමාන්‍යයෙන් බයිබලයේ කියවන අයට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතාම පැහැදිලිව අපිට උපදෙස් දීලා තිබෙනවා යුදෙව්වරුන් සම්බන්ධයෙන් අපේ ආකල්ප එහෙම නැත්නම් කිතුණුවන්ගේ ආකල්ප කෙසේ විය යුතුද කියන කාරණාව සම්බන්ධයෙන්. මේක තරමක් විස්තරාත්මක වුණත් කතා කරන්න පුළුවන් දෙයක් වන අතර මූලිකවම අපිට පැහැදිලි කරගන්න පුළුවන් දෙයක් තියෙනවා බයිබලයේ. ඒ තමයි කිතුණුවන්ට අණ කරලා තියෙනවා බයිබලයේ යුදෙව්වන්ට ප්‍රේම කරන්න, ඒ වගේම යුදෙව්වරුන්ට ආශිර්වාද කරලා යාඥා කරන්න කියලා. දැන් මේ ඔවුන්ට ප්‍රේම කරන්න ඕනි සහ ඔවුන්ට යාඥා කරන්න ඕනි කියන කාරණාවන් එකිනෙක සම්බන්ධ දෙයක් ඊටාම තදින්ම. මොකද ඔබ ප්‍රේම නොකරන දෙයක් ගැන ඔබට කවදාවත් අවංකව යාඥා කරන්න බෑ. නමුත් අවාසනාවකට වගේ අද යුදෙව්වන්ට ප්‍රේම කරනවා වෙනුවට ඔවුන්ට යාඥා කරනවා වෙනුවට සභාවේ ඉන්න සමහර අය යුදෙව්වන්ට විරුද්ධව වෛරය පතුරවන්න පටන් අරන් තිබෙනවා. ඔවුන් වෛර කරන්න පටන් අරන් තියෙනවා විතරක් නොවේ, ඔවුන්ගේ වෛරය සමාජ මාධ්‍ය හරහා පතුරවන්නත් පටන් අරන් තිබෙනවා. මෙහි භයානකම දේ සමහරු සභාවේ නායකයෝ නිසා ඔවුන්ට අවස්ථාව තිබෙනවා සෙනගට දේශනා කරන්න, උගන්වන්න. ඔවුන් තමුන්ගේ සෙනගට දේශනා කරන්න හා උගන්වන්නත් පටන් අරන් තියෙනවා මේ සම්බන්ධයෙන්. මේක තමයි මම ඔබට කිව්වේ ලෝකයේ තියෙන දේවල් ඊටාම සූක්ෂම විදිහට සමහර විට යක්ෂයාගේ ඉන්න ඉස්සලා සභාවට සමහර සභාවේ ඉන්න නායකයෝ ඒව අරගෙන එනවා යක්ෂයාට වඩා වේගයෙන්. ඉතින් මේ තත්වය අද අපිට සභාවේ දකින්න ලැබෙනවා. අපි දන්නවා මේ වන විට හරි ජනප්‍රිය දෙයක් තමයි ලෝකයේ යුදෙව්වන්ට එරෙහිව තිබෙන මේ පලස්තීන යුද්ධය සම්බන්ධයෙන්. යුදෙව්වන් පලස්තීනවරුන්ව සමූල ඝාතනය කරනවා, කිරිදරුවන්ව පවා මරනවා. මේ වගේ මේක ඇත්ත වශයෙන්ම දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන දෙයක්. ඔයක පදනම් කරගෙන විශාල චෝදනාවක් යුදෙව්වරුන්ට තිබෙනවා. ඒ වගේම ඒක පදනම් කරගෙන ලොකු වෛරයක්, යුදෙව් විරෝධයක් ලෝකයේ පුරා ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා අපිට දකින්න ලැබිලා තියෙනවා මේ වෙනකොට ඔය නායකයෝ කියාගන්න සමහර සීනිබෝල ක්‍රිස්තියානිකාරයෝ පලස්තීන ජනතාව කෙරෙහි අනුකම්පාව ගැන කතා කරන ගමන් හිමිහිට යුදෙව් වෛරය, යුදෙව්වන් කෙරෙහි වෛරය වපුරවන්න පටන් අරගෙන තිබෙනවා. දැන් අපිට කියන්න බෑනේ අපි පලස්තීන ජනතාවට වෛර කරන්න ඕනේ කියලා. ඒ නිසා කවුරු හරි පලස්තීන ජනතාව කෙරෙහි විශේෂ ආදරයකින් වැඩ කරනවා නම්, විශේෂයෙන්ම පලස්තීනයේ ඉන්න කිතුණුවන් ගැන ලොකු භක්තියකින් කතා කරනවා නම් ඒකේ කිසිම වරදක් නැහැ. ඇත්ත වශයෙන්ම අපි පලස්තීන ජනතාවට විතරක් නොවේ ලෝකයේ ඉන්න සියලුම ජනතාවට එක හා සමානව ආදරය කරන්න ඕනේ, ප්‍රේම කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් බයිබලයේ කියලා තියෙන්නේ සතුරන්ට පවා ප්‍රේම කරන්න කියලායි. ඒ නිසා ඒගොල්ලෝ පලස්තීනයේ ඉන්න ඒ අහිංසක මිනිස්සු ගැන පමණක් නොවේ, ඒගොල්ලෝ හමාස් ත්‍රස්තවාදීන්ටත් ප්‍රේම කරන්න ඕනේ. ඒගොල්ලෝ ලෙබනනයේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න ඕනේ. ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට ප්‍රේම කරන්න ඕනේ. යේමනයට ප්‍රේම කරන්න ඕනේ. යේමනයේ ඉන්න හූති ත්‍රස්තවාදීන්ට ප්‍රේම කරන්න ඕනේ. ඉරානයට ප්‍රේම කරන්න ඕනේ. ඉරානයේ ඉන්න අයතුල්ලා අල් ඛමේනිට ප්‍රේම කරන්න ඕනේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට නායකත්වය දෙන ඊශ්‍රායලය සමූල ඝාතනය කිරීම වෙනුවෙන් ඉතා මහා විශාල න්‍යෂ්ටික ව්‍යාපෘතියක් හොර රහසේ කරගෙන යන ඒ සියලුම න්‍යෂ්ටික වැඩපිළිවෙලේ බලධාරීන් වෙනුවෙන් ඒගොල්ලෝ යාඥා කරන්න ඕනේ, ඒගොල්ලන්ට ආදරය කරන්න ඕනේ, ප්‍රේම කරන්න ඕනේ. අල් කයිඩා එකට ඒගොල්ලෝ ප්‍රේම කරන්න ඕනේ. ISIS එකට ඒගොල්ලෝ ප්‍රේම කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වීඩියෝව කරන මටත් ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ ප්‍රේම කරන්න ඕනේ. මෙහිදී ඒ අයට මට මතක් කරලා දෙන්න තියෙන්නේ ඔය ඔක්කොටම ප්‍රේම කරන්න නිසා ඒගොල්ලන්ට යුදෙව්වන්ට වෛර කරන්න ඕනේ නැහැ.
අන්න ඒක තමයි යක්ෂයාට කරන්න ඕන දේ. ඒ අය කෙරෙහි ලොකු අනුකම්පාවක් මතු කරන ගමන් සියුම් ලෙස ඔවුන්ගේ සිත්වල යුදෙව්වරුන්ට විරුද්ධව වෛරය පැල කරන්න හදනවා. මෙන්න මේකයි භයානක දේ. හොඳම උදාහරණයක් මා ඔබට කියන්නම් වීඩියෝ නතර කරන්න කලින්. මේ පසුගිය දිනක එක පාලකවරයෙක් වීඩියෝවක් බෙදාගෙන තිබුණා. කපුටෙක් ඇවිල්ලා ඊශ්‍රායල් කොඩියක් කණුවෙන් ගලවලා බිමට දානවා. මම දන්නේ ඒක සත්‍ය සිදුවීමක්ද AI වලින් හදපු වීඩියෝවක්ද කියලා. අපි කියමු ඒක සත්‍ය සිදුවීමක් කියලා. ඒ වීඩියෝව ඔහු අන්තර්ජාලයේ බෙදාගෙන හෙඩින් එක දාලා තියෙනවා ජාතියක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීම කියලා. ඇත්ත වශයෙන්ම පුංචි කාලේ ඉඳලා අපි ඉගෙනගත්ත කිතුණු දේව ධර්මයට, අපේ කිතුණු ආචාර ධර්මවලට සහ කිතුණු අපේ මූලික විශ්වාසයන්ට මොනතරම් මරු පහරක්ද ඒ ප්‍රකාශය. මේ වීඩියෝව අහන ඔබෙන් මම ප්‍රශ්න කරනවා. ඔබ විශ්වාස කරන්නේ කුමක්ද? යුදෙව්වෝ කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ජාතියක්ද? ඔබේ බයිබලයේ මේ ගැන ඔබට දෙන මඟ පෙන්වීම මොකක්ද? පාවුලතුමා මේ ගැන අපිට දීලා තියෙන උපදෙස් මොනවද? මට මතක් වෙනවා පාවුලතුමාගේ ගැඹුරු ඉගැන්වීමක් දීර්ඝ ලයිස්තුවක්. ඒක පටන් ගන්නේ පොරොන්දු ඔවුන්ගේ පියවරු ඔවුන්ගේ කියලා. ඇත්ත ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා තමයි. ඒත් හොඳට මතක තියාගන්න. ඔවුන් ප්‍රතික්ෂේප කළේ යේසුස් කියන කෙනා ක්‍රිස්තුස් වහන්සේ නොවේ කියන එක මිසා ක්‍රිස්තුස් වහන්සේව නොවේ. ඔවුන් තවම ක්‍රිස්තුස් වහන්සේ එහෙමත් නැත්නම් මෙසියස් වහන්සේ එනතුරු අපේක්ෂාවෙන් ඉන්න සෙනගක්. හැබැයි බයිබලය ඉගෙන ගන්න අපි හැමෝම පොදුවේ සලකන මහා දේව ධර්ම ගුරුවරයා වන පාවුලතුමා නම් බයිබලයේ අපිට කියලා තියෙන්නේ ඒ අන්ධභාවය කලකට ඔවුන්ට පැමුණුනේ අපේ යහපත නිසා කියලයි. ඒ නිසා මෙතනදී ඒකත් මතක් කරගන්න ඕනේ. ඒක ඔවුන් නිකම්ම අන්ධ වුණා නොවේ. දෙවියන් වහන්සේ එවැනි අන්ධභාවයක් එන්න ඉඩහැරිය ඔවුන් කෙරෙහි ඔබෙත් මගේත් යහපත වෙනුවෙන්. එහෙම මිසක් කාටවත් කියන්න බෑ දෙවියන් වහන්සේ යුදෙව්වරුන්ව ප්‍රතික්ෂේප කෙරුවා හෝ යුදෙව්වරු ක්‍රිස්තුස් වහන්සේව ඔය කියන අර්ථයෙන් ප්‍රතික්ෂේප කළා කියලා. මෙහිදී තව එක වැදගත් කාරණාවක් මතක් කරන්නම අවශ්‍යයි. බයිබලයේ කියනවා යුදෙව්වන්ට විරුද්ධව අපිට පාරට්ටු කරගන්න එපා කියලා. මොකද ඒ අය තමයි සැබෑ කාරණාව. එහෙම නැත්නම් කාරණාවේ සැබෑව කියන්නේ යුදෙව්වන්. මම නෙමෙයි මේවා කියන්නේ, පාවුලතුමයි මේවා කියන්නේ. පාවුලතුමා කියනවා අන්‍ය ජාතීන් වන අපි ඇවිල්ලා වල් ඔලිවත්තක් වගේ කියලා. නියම ඔලීව ගහට අපිව බද්ධ කරනු ලැබුවා. යුදෙව්වෝ කියන්නේ වල් ඔලීව අතු නොවේ. ඔවුන් තමයි සැබෑ ඔලීව ගහ කියන්නේ. ඒ නිසා සිංහල බයිබලයේ සුද්ධ සිංහලෙන්ම කියලා දීලා තිබෙනවා වල් ඔලීව පැලේට සැබෑ ඔලීව ගහට විරුද්ධව පාරට්ටු කරගන්න එපා කියලා. මොකද මේ අන්ධකම යුදෙව්වරුන්ට පැමිණුනේ ඔබෙත් මගේත් යහපත නිසයි කියලා කියනවා తాවකාලිකව. මතක තබා ගන්න දැන් ඒ කාලය අවසానයි. සභාවට දීලා තිබුණු මේ අවුරුදු 2000ක කාලය අවසానයි. දැන් පටන් ගන්න යන්නේ යුදෙව්වරුන්ගේ කාලයයි. ගොඩක් අය අවසාන කාලය ගැන කතා කරනකොට හිතනවා යක්ෂයාගේ අවසානය, ලෝකයේ අවසානය කියලා. අමතක කරන්න එපා. සභාවේ අවසානයත් අවසානයේ සිද්ධ වෙන්න යන දෙයක්. ඇත්තටම ඔක්කොටම වඩා කලින් අවසන් වෙන්නේ සභාව. මතක තියාගන්න ලෝකේ අවසන් වෙන්න කලින් අවසන් වෙන්නේ සභාව. මම කතා කරන්නේ මේ පොළොවේ තියෙන සභාව කියන එක. යේසුස් වහන්සේගේ පැමිණීමත් සමගම, එහෙම නැත්නම් ඔසවා ගැනීමත් සමගම සම්පූර්ණයෙන්ම සභාවේ පරිච්ඡේදය chapter close වෙන්න යනවා. සභාවක් ඊට පස්සේ තියෙන්න විදිහක් නැහැ. මොකද සභාව තමයි ඔසවගෙන අරන් යන්නේ. තව එකක් කෙටියෙන්ම මතක් කරන්න ඕනේ. උන්වහන්සේ සභාව ගෙනියන්න අපේ ගෙදරටම එන්නේ නැහැ. එන්නේ මගට අහසට වලාකුළු වලට එන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ ටික දවසකට පස්සේ උන්වහන්සේ මගට නිමේ හරියටම පොළොවට එනවා. ඒ එන්නේ සභාව වෙනුවෙන් නොවේ. සභාවත් එක්ක එනවා කියන එක ඇත්ත. හැබැයි ජයග්‍රාහී විදියට ඒ එන්නේ යුදෙව්වන් වෙනුවෙන් බව හොඳට මතක තබා ගන්න. යුදෙව්වන්ගේ සියලු උරුමයන් පොරොන්දු නැවත ඔවුන්ට අත්පත් කරගෙන පිණිසයි උන්වහන්සේ එන්න යන්නේ. හොඳට මතක තබා ගන්න. එදාට ඔවුන්ගේ අන්ධභාවය ඉවත් වෙන්න යනවා. තව ඉදිරියේදී මීට වඩා වෛරයක් ලෝකේ ඇති වෙන්න යනවා යුදෙව්වරුන්ට විරුද්ධව. ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේම යුදෙව්වරුන්ට විරුද්ධව එකතු වෙලා යෙරුසලම වටලන්න යනවා. ඒ අවස්ථාවේ තමයි ඔවුන් කියන්නේ අනේ ස්වාමිනී ඔබ වහන්සේ එවනවා කියපු මෙසියස්ව දැන්වත් අපිට එවන්න කියලා. අන්න එතකොට උන්වහන්සේ පොළොවට එනවා. කවුද එන්නේ? ඔවුන් විසින් ඇනගහලා මරපු යේසුස් කියන මෙසියස් වහන්සේ. එතකොට තමයි ඔවුන් කාරණාවන් තේරුම් ගන්න යන්නේ. තවත් විදිහකට කියනවා නම් ඔවුන්ගේ ඇස් ඇරෙන්න යන්නේ. ඒකයි පාලුතුමා කියන්නේ ඔබෙත් මගේත් අන්‍ය ජාතික ඔබෙත් මගේත් යහපත වෙනුවෙන් මේ සුභාරංචිය මුළු ලෝකයේ
වගේම පැතිරීම වෙනුවෙන් කලකට යුදෙව්වන්ට අන්ධභාවයක් ආවා කියලා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේ දෙවෙනි කොටසේදී ඒ අන්ධභාවය ඉවත් වෙන්න යනවා. යුදෙව්වරුන්ගේ ඇස් ඇරෙන්න යනවා. එදාට ඔය යුදෙව්වරුන්ට සමච්චල් කරපු, වෛර කරපු, එයව පහත් කරපු, පාච්චල් කරපු අය යම්කිසි විදිහක මුහුණු ලැජ්ජාවක් අත්විඳින්න යනවා අනිවාර්යයි ඒක. ඒ වගේම අද ඔවුන්ට ප්‍රේම කරපු, ඔවුන් ගැන යාඥා කරපු අය එදාට යම්කිසි ආඩම්බරයක් අත්විඳින්න යනවා. ඒකත් අනිවාර්ය සත්‍යයක්. යුදෙව්වරුන්ට වෛරය පතුරවන මේ වගේ කපටි බොරු ගුරුවරු දේශකයෝ හිමීට කියන්න හදන දෙයක් තමයි පොරොන්දු දේශය කියන්නේ. ඒක නෙමේ. පොරොන්දු දේශය කියන්නේ සබාවයි. අපි හැමෝම දැන් ආත්මීක යුදෙව්වරු, ආත්මීක ඊශ්‍රායෙල්, මේ එකක්වත් බොරු නෙමේ. මේ ඔක්කොම ඇත්ත. හැබැයි ඒවා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අර පාවුලුතුමා එපා කියපු දේ කරන්න නම්. ඒ කියන්නේ යුදෙව් විරෝධය, වෛරය පතුරවන්න නම්, අර බොරු පාරට්ටුව යුදෙව්වරුන්ට විරුද්ධව කරන්න නම් අන්න ඒ තුල තියෙනවා භයානක අනතුරක්. ඒ නිසා එවැනි අය මේ සත්‍ය කතා නොකර ඕක විතරක් කතා කරනවා නම්, නැත්නම් ඒ සත්‍ය කතා කරන්නේ යුදෙව්වරුන් කෙරෙහි වෛරය පතුරවන්න නම්, යුදෙව්වරුන් කෙරෙහි යාඥා කරන්න සහ ඔවුන්ට ප්‍රේම කරන්න තියෙන සිත ඔබේ තුවාල කරලා කඩලා බිඳලා දාලා වියවුල් කරන්න නම්, ඒ බුරු ගොරුවරන්ගෙන් ප්‍රවේශම් වෙන්න, ඒ අයව ප්‍රතික්ෂේප කරන්න, මූණට හම්බුනාමත් ප්‍රතික්ෂේප කරන්න, සමාජ මාධ්‍යවල හම්බුනාමත් ප්‍රතික්ෂේප කරන්න. ඒ පෝස්ටුව දැකපු ගමන් මම කමෙන්ට් එකක් දැම්මා. යුදෙව්වරුන්ට වෛර කරලා වෛරය පතුරවපු යුදෙව් විරෝධී උඹලා වගේ කපුටෝ ලෝක ඉතිහාසයේ පුරාම අපි දැකලා තිබෙනවා කියලා. තව මොනවද කිව්වා. විනාඩි 5ක් යන ඉස්සෙල්ලා පෝස්ට් එක අයින් කරගෙන තිබුණා. ඒ නිසා තමුන්ගේ මතවාදය වෙනුවෙන් කෙලින් හිටගන්නවත් බැරි අයව නිර්භීතව ප්‍රතික්ෂේප කරන්න කියලා මම ඔබටත් ආරාධනා කරනවා. මේ අවසාන මොහොතේ යක්ෂයා සභාවට විරුද්ධව පාවිච්චි කරන භයානකම ආයුධයක් තමයි බොරු ඉගැන්වීම කියන එක. ඒ නිසා අපි අවදියෙන් ඉම්මුමා ඔබටත් ඒ සඳහා ආරාධනා කරනවා. අවසාන වශයෙන් ඔබට මුළු ලෝකෙම ගැන යාඥා කරන්නත් පුළුවන්. ඕන්නන් නොකර ඉන්නත් පුළුවන්. ඔබට චීනය ගැන යාඥා කරන්න පුළුවන්. ඕන්නන් නොකර ඉන්න පුළුවන්. ඔබට ඉරානය ගැන යාඥා කරන්න පුළුවන්. ඕනේ නම් නොකර ඉන්නත් පුළුවන්. මොකද බයිබලයේ කියලා නෑ චීනය ගැන යාඥා කරන්න කියලා. මොකද බයිබලයේ කියලා නෑ ඒ වගේම ඉරානය ගැන යාඥා කරන්න කියලා. හැබැයි ඔබට යෙරුසලමේ සමාදානය ගැන යාඥා නොකර ඉන්න බෑ. මොකද බයිබලයේ කියලා තියෙනවා යෙරුසලමේ සමාදානය ගැන යාඥා කරන්න කියලා. ඒ වගේම ඔවුන්ට ප්‍රේම කරන්න කියලා. ලෝක ඉතිහාසයේ නැවත වාරයක් ඔබට අවස්ථාවක් දීලා තිබෙනවා. කවදාටමත් වඩා යුදෙව්වරු ගැන යාඥා කරන්න, යෙරුසලමේ සමාදානය ගැන යාඥා කරන්න, වගේම යුදෙව්වරුන්ට ප්‍රේම කරන්න. නැවත මම කියනවා ප්‍රේමාන්විත සිතක් යමක් ගැන ඔබට නැද්ද? කවදාවත් ඒ ගැන ඔබට අවංකව යාඥා කළ නොහැකි. ඒ නිසා මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඔබ යුදෙව්වරුන්ට ප්‍රේම කරන හැටි, ඊශ්‍රායෙල් වරුන්ට ප්‍රේම කරන හැටි. එවිට ඔබට පුළුවන් වෙනවා ඔවුන් ගැන අවංකවම යාඥා කරන්න. වීඩියෝ ටිකක් දිග්ගැස්සුණා. දැනට සමුගෙන යන්නම්. සූදානම් මීට වඩා ගැඹුරු කාරණා රාශියක් වෙනුවෙන් ඉදිරියේදී පුළුවන් විදිහට ඔබව දැනුවත් කරන්න මේ විදිහටම එන්න. එහෙමනම් අපේ නාලිකාව subscribe කරලා බෙදා හදා ගන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම සත්‍ය බෙදා හදා ගැනීම තුලින් ඔබට පුළුවන් මහඟු සේවයක් කරන්න මේ වීඩියෝවන් බෙදා හදා ගන්න කියලාත් අවසාන වශයෙන් මතක් කරනවා. එහෙමනම් ඔබට ජය, ඔබට ජේසු පිහිටයි. Subscribe us for more details.